Hi, අද ගේන්නේ මගේ ඒප්‍රිල් බුක් රැප් එක. ඉතින් මම මම ඇත්තටම දැන් මේ අවුරුද්දේ මගේ ඇනුවල් ටාගට් එක තිබුණේ පොත් 100ක් කියවන්න. මොකද මං ලාස්ට් ඉයර්ත් කියෙව්වේ 100 books. ඉතින් මේ year එකත් මගේ ගෝල් එක තියෙන්නේ 100 books. ඒ වුණාට මේ ඊට වඩා එහා යන්න පුළුවන් වෙයි වගේ, but I'm trying to slow it down. කොහොම වුණත් මේ අවුරුද්දේ දැන් ජැන් ටු ඒප්‍රිල් ඉවර වෙනකොට මම 57 බුක්ස් කියවලා ඉවරයි. එතකොට තව ටිකයි තියෙන්නේ almost half to read and දන්නේ නෑ මම බලන්න ඕනේ. කොහොම වුණත් අපි කතා කරමු මම මේ ඒප්‍රිල් වල කියවපු පොත් ගැන. මම පොඩි ට්‍රේල් එකක් ඔයගලන්ට ගෙනාවා මොනවද කියවපු පොත් කියලා. කොහොම වුණත් අපි එකින් එක ගමු. එහෙම ගත්තහම මම මුලින්ම කිව්වේ The Vegetarian by Han Kang. මේක මේ ගැන ගොඩක් අය කතා කරනවා. මේකේ සිංහල translation එකත් ආවා, but I prefer reading in English. If I could read in the original language, I could have read in that. But මට මේ කොරියන් බැරි හින්දා මම ඉංග්‍රීසි එක කියවන්නේ. මේක මගේ රිවීව් එක ගත්තොත් what I felt was this is more like a very bizarre concept. කියන්නේ unsettling. ඒකේ cover කරන themes තමයි feminism, independence, ඒ වගේ ගොඩක් themes cover කරනවා, and it's a novella. ඔගොල්ලෝ කියවලා තියෙන කට්ටිය දන්නවා, කියවලා නැති කට්ටිය කියවන්න බොහොම හොඳ read එකක්. ඊළඟට quite shocking at certain points. මම එක කිව්වේ ටිකක් unsettling කියලා. ඒක තියෙනවා I think. ඊළඟට තව දේවල් තමයි මම මේ notes දාගෙන තියෙන්නේ. Like 3 pages, right? ඉතින් ඒකෙන් තමයි මම මේ ඉංග්‍රීසි වලින් ලියලා දෙන්නේ. මම ඒක සිංහලයට translate කර කර තමයි ඔයගලන්ට කියන්නේ. ඊළඟට vegetarian කියනවා නම් you should be in the right state of mind, otherwise don't pick it up. It can affect you personally. ඔයාලගේ mentality එකට affect වෙන්න පුළුවන්. ඒ හින්දා හරි පරිස්සමින් ඔයගොල්ලෝ පරිස්සමින් කියන්නේ this is more like a disclaimer. හොඳ mindset එකකින් ඉන්නකොට කියවන්න, otherwise it might affect you in a certain negative way. එතකොට this is not everyone's cup of tea. මේක literary fiction එකක් හින්දා ටිකක් සමහර අයට boring වෙන්නත් පුළුවන්. ඒ වගේම you might be doubting as to why you are reading it. You might even DNF it. හොඳ patience ගොඩක් තියෙන්න ඕනේ කියවලා ඉවර කරන්න. ඉතින් හැබැයි කියවන්න පුළුවන් අනිවාර්යෙන් කියවන්න. මේක බොහොම හොඳ read එකක්. මගේ rating එක අනුව it's 5 out of 5 stars because it's a very good read, right? background එකේ තියෙන්නේ මොකද්ද කියන එක ගැන worry වෙන්න බෑ. It's my background, right? It's Santana, Mahakanda and everything all together, right? ඊළඟට මම කියුවේ සන්තෝෂ තාරකායලි. මම මේ ගැන වීඩියෝ එක කරා, මම රිවිව් එකක් කරා. ඔයගලන්ට බලන්න පුළුවන් මගේ channel එකේ. ඒ හින්දා මම ආයේ ගැන කියන්න යන්නේ නැහැ. So the third one was The Invisible Life of Addie LaRue by V.E. Schwab. මම හරිය කියන්නේ මම ගොඩාක්ම enjoy කරපු පොතක්. Fantasy, romantasy, historical, mystery, හැමදේම cover වෙන පොතක් තමයි The Invisible Life of Addie LaRue කියන්නේ. මේක මම කියවන ගොඩක් පරක්කුයි. මම මේ ගැන රිවීව් එක බොහොම කෙටියෙන් දුන්නා along with Our Infinite Fates. මම ඒකත් කියුවේ මේ ඒප්‍රිල් වලම තමයි, just after The Invisible Life of Addie LaRue. මොකද මේ දෙකම පොත් දෙකම ටිකක් එක stream එකේ යන දෙකක්. Like they have the same what do you call it, the same, give me a second, same, not the same plot, but more like the same themes and everything, but I would rather recommend reading දෙකම කියවන්න. දෙකම හොඳම හොඳයි. හැබැයි Our Infinite Fates ලියලා තියෙන ලෝරා ස්ටීවන්, ඒක අවුට්නේ මේ අවුරුද්දේ ෆෙබ්‍රුවරි වල. තාම physical copies ලංකාවේ නැහැ. ඔයගලන්ට online book stores එක ඔයගලන්ට මොනවාද connections තියෙනවා, ඔයගොල්ලෝ ගෙන්න ගන්න. fantasy පැත්තට ගොඩක් කැමති නම්, fantasy, romantasy, historical genre වලට කැමති නම් අනිවාර්යෙන් හොයාගෙන කියවන්න.
So both books, Schwab's The Invisible Life of Eddie LaRue මං ගොඩාක්ම enjoy කරපු පොතක්. ඒත් එක්කම Our Infinite Fates Laura Stevenගේ ඒත් එහෙමයි. දෙකම 5 out of 5 stars. ඔගොල්ලෝ කියවලා නැත්තම් හොයාගෙන කියවන්න. Worth reading, right? ඊළඟට in terms of The Invisible Life of Eddie LaRue, I know I'm late to read. ඒ වුණාට කොහොම හරි කියවුවා ඒ ගැන සතුටුයි මට, right? ඊළඟට The Boy and His Dog මේක සේෂු හාසේගේ ජපනීස් author කෙනෙක්. ජපාන් වල ගොඩක් එයා popular. එයාගේ ගොඩක් තව පොත් තියෙනවා. මගේ ඒ වුණාට like it didn't speak much to me. I'm an animal lover. I love animals. I had a dog myself back in 2008 to 2011, but I lost him. දැන් ඉන්නවා කොකෝ. ඔගොල්ලෝ දකින්න එයාව. ඒ ඇරෙන්න මම සතුන්ට හරි ආස කෙනෙක්. ඒ වුණාට දැන් මේක The Boy and His Dog එකේ එකේ ඉන්න බව්වගේ කතාව තියෙන්නේ. ඒ වුණාට මට වැඩි ඒක දැනුනේ නැහැ. මම දන්නේ ඇයි කියලා. I read it. I never DNF books, right? මම drop කරනවා හරිම rarely තමයි මම පොත් drop කරන්නේ. නැති තරම පුළුවන් තරම් කියවන්න උත්සාහ කරනවා මම අකමැති වුණත්. මේක මම කියන්නේ මම අකමැති කියලා, but it didn't, it didn't speak to me much, right? I don't know why. Could be my bad. So my rating would be 2.5. ඒක read again reader ට වෙනස් වෙන්න පුළුවන්. කොහොමුණත් ඔයගොල්ලෝ කැමති නම් හොයාගෙන කියවන්න, because this is very popular in Japan, right? සේෂු හාසේගේ The Boy and His Dog මේකට පරණ පොතක් හැබැයි, right? ඊළඟට Small Boat by Vincent Delacroix. මේක අත්ත සිද්ධියක් මත බේස් වෙච්ච ස්ටෝරි එකක්. මම මේ ගැන වෙනම රිවීව් එකක් කරා. ඔයගොල්ලෝ බලන්න මගේ channel එකේ තියෙනවා. මේක අනිවාර්යෙන් කියවන්න ඕන පොතක්. මේක 2025 Booker Prize shortlisted. ඇත්තටම හොඳ පොතක්. පොඩි novella එකක්. හොඳම හොඳයි. ඔයගොල්ලෝ ගොඩක් interested නම් geopolitics ගැන, political stories ඒ වගේ පැත්තට බරයි නම්, investigations පැත්තට බරයි නම් මම හිතන්නේ මේක හොඳම හොඳ read එකක් වෙයි. From my point of view, this is genre wise, this is contemporary and lit-fic both. මගේ rating එක 5 out of 5. මොකද අනිවාර්යෙන් හොඳයි. හොයාගෙන කියවන්න. මම හිතන්නේ jump box එකේ තියෙනවද කොහෙද මේ දවස්වල, I'm not so sure. Check with them, right? කොහොමත් ඉස්සරහට ඔයගලන්ට ඉංග්‍රීසි එක හොයාගන්න පුළුවන් වෙයි. පහුගිය weeks වල නම් තිබෙන්නේ නැහැ. හැබැයි මේ ටික ටික දැන් ඉස්සරහට ඔය පොත් ටික copies එන්න පටන් ගනි, right? ඊළඟට මම කියුවේ A Leopard Skin Hat by Anne Sack, French writer කෙනෙක්ගේ. මම කියවනේ මේ මාසේ Booker Prize 2025 වල Booker Prize shortlisted novels 6ක් තියෙනවා. ඒ 6න් 4ක් මම ඒප්‍රිල් වල කියවලා ඉවර කරා. ඒ 4න් මම කැමතිම like I give like මේ කැමතිම කියන එක කැමති, I don't know, like more than 5 stars දෙන එකක් තමයි A Leopard Skin Hat. කියවුවා 4න් මම කියන්නේ. I haven't read 2 more. I have to, I have them on my TBR for the next month. හැබැයි මේ A Leopard Skin Hat හොඳම හොඳයි. මම හරිම ආසයි. ඒ 4න් මම කැමතිම මේකට. This is like people who love The Bell Jar by Sylvia Plath. එතකොට White Nights by Fyodor Dostoevsky මේකට ගොඩක් කැමති වෙයි. මේක හරිම ලස්සනයි. This is heartbreaking. It's about love, friendship, companionship, feminism, mental health. ගොඩාක් themes cover කරනවා. And හරිම emotional read එකක්. හරිම heartbreaking. මම කියන්නේ පොත් කියලා ડિප්‍රෙස් වෙන්න ඕනේ කියලා. හැබැයි මේක බොහොම හොඳම හොඳ පොතක්. මගේ book club එකේ ඉන්න අයටත් මම මේක recommend කරා. තාම physical copies ලංකාවේ නැහැ. ඔගොල්ලෝ ගෙන්න ගන්න පුළුවන් තරම්
බුක් ස්ටෝර්ස් වලට කියන්න ඕගොල්ලන්ට මේ කොපීස් ඕනේ කියලා. මොකද මම රෙකමන්ඩ් කරන්නේ ඒ තරමට හොඳයි. ඒකයි. එතකොට මගේ රේටිං එක මේකට නම් 5 වලටත් වඩා වැඩි. මොකද මම හරිම ආසයි මේ පොතට. නොවෙලා එකක් මේකත්. මට කියන්න අවුතුන බොහොම කෙටි. ඒ කෙටි වුණාට ඒක දැනෙනවා වැඩි. right? ඊළඟට මම කියව්වේ සොඳුර එහෙමයි ප්‍රේමය ලියලා තියෙන පවන් අංජන මේක කවි පොතක්. රසකතා තමයි මේකේ පබ්ලිෂර් මට ඒගොල්ලෝ එවලා තිබුණා කොපි එකක්. ඒකේ මම ඇත්තටම පවන් අංජනගේ මම ඊට කලින් කවි පොත් කියවලා නැහැ. මේ ඔහුගේ third collection එක. He's a para graduate but I have never even met him but I know he's there, right? Those who are interested in poems which are into romanticism and all of that, you can get a copy down. Contact කරන්න රසකතා එක ඕගොල්ලන්ට ගන්න පුළුවන්. එතකොට මම මේ month එකේ කියවපු දෙවනි සිංහල පොත තමයි මේ මම දෙකයි කියුවේ සිංහල ඒවා මේ සැරේ. ඒකෙන් දෙවනි එක තමයි මේ. එතකොට මේක හරිම පුංචි පොතක් like size එකකින් කියන්නේ I don't know how to put it across. I'm really sorry. පොඩි අනිත් එක හරි cute. ඒකේ cover එක පුදුම ලස්සනයි. මට මේ වෙලාවේ මම ඔයගොල්ලන් screen එකේ දාන්න. cover එක හරිම ලස්සනයි. මම හිතන්නේ සෞම්‍ය සඳරුවන් ලියනගේ තමයි cover නිර්මාණය කරලා තියෙන්නේ. It's very vintage type. එතකොට poems are totally based on love and separation and all of that, like basically about love. මම දන්නේ මගේ age එකත් එක්ක වෙන්නති or maybe because I have passed that age, the poems didn't actually address my emotions. ඒක මගේ ප්‍රශ්නයක්. මොකද මම වයසින් මුහුකුරා ගිහින් තියෙන්නේ. හින්දා සමහර දේවල් අර දැන් يعني මේ poems collection එක ගත්තාම ඒක මගේ මං හිතන්නේ මගේ early 20s වගේ හිටියනම් ඔක කියවනකොට then it would have addressed my feelings. Right now I think I'm going grey already. I'm 36 plus already. So එච්චරම මට දැනුනේ නැහැ, probably because I'm a little more mature, right, as a reader. ඒ හින්දා වෙන්න ඇති. හැබැයි ඔගොල්ලෝ කියවනවා නම් ඔගොල්ලෝ කැමති නම් රසකතා contact කරන්න, ඔගොල්ලන්ට copies ගන්න පුළුවන්. right? ඊළඟට මම කියුවේ තව Booker Prize shortlisted novel එකක්. මේ තමයි Perfection. ලියලා තියෙන්නේ Vincenzo Latronico. Okay? Vincenzo Latronico. This is again Booker Prize shortlisted novel එකක්. අර 6න් එකක්. මම කියවපු 4න් එකක්. එතකොට genre wise ගත්තාම මේක contemporary literary fiction, right? එතකොට cover කරන themes විදිහට මට හිතුනේ modern life එක, එතකොට cosmopolitan life, the boredom that you see in the modern lifestyles, ඊළඟට the reality of life, tourism, capitalism, ඒ වගේ ගොඩාක් themes cover කරනවා. ඒ වගේ ගොඩක් themes cover කරනවා. මම like if I tell you the truth, to be honest, I got bored but I didn't DNF. ඒකේ පටන් ගන්නකොටම තියෙන language එක මාර්ම poetic, හරිම ලස්සනයි. මම ඒත් හිතුවා يعني translate කරන්න තිබුණා නම් සිංහල වලට පුදුම ලස්සනට තියෙයි කියලා මට හිතුණා. Like it creates this perfect physical setting which settles you down, like it calms you a lot. ඒක නිකන් අර පටන් ගන්නකොටම තියෙන page එකේ තියෙන paragraphs ටික හරියට it's like you have it's like a getaway, right? It's like a getaway. ඉතින් මට හැබැයි I got bored but it could have been the intention of the writer itself. මොකද පොතේ නම perfection, right? perfection කියන එක අපි achieve කරන්න හදන තරමට perfection කියන එකට මට හිතුණ දේ තමයි as a reader perfection කියන එක
වෙනස් වෙනවා. Right? So the more you achieve, then you get bored and then you look for more. කියන feeling එක තමයි මේකේ දීලා තියෙන්නේ මට තේරුනේ එහෙමයි. ඒ හින්දාම වෙන්න ඇති I got bored. I got like I didn't DNF though because as a person who reads a lot, I know what the writer does. මං දැනගත්ත writer intentionally මේක කරන්නේ කියලා. Because like in terms of literature, that's how it is. Can writer කෙනෙක් ලියන්නම් වාලේ ලියන්නේ නැහැ. intention එකක් ඇතුව තමයි certain emotions එයා create කරන්නේ. ඒක දන්න හින්දා මම DNF කරනවා හරිම අඩුයි. මම කලිනුත් කිව්වා. මේක හරිම ලස්සනයි. කියන්නේ මම අර කිව්වා වගේ perfection හින්දාම තමයි boredom create වෙන්නේ even for the reader, right? ඔගොල්ලෝ කියවලා බලන්න. It's like it's a different kind of a novel. It's about the modern lifestyle and especially digital nomadic life එක ගැන තියෙන්නේ ගොඩක්ම. If you're picking up if you're picking up, I have written, to be honest, I have written it. If you're picking it up, you need to exercise patience කියලා, right? කියන්නේ හරිම ඉවසීමෙන් කියවන්න නැත්තම් එපා වෙයි, right? මගේ රේටින් එක මම කිව්වොත් මම කිව්වනේ මම short listed පොත් 6න් 4ක් කියවලා ඉවර කරා මේ month එකේ. ඒ 4න් එක මට compare වෙනවා. මගේ personal rating එක ගත්තොත් I'm sorry, it should be 5 out of 5, but for me personally it's a 4. Yeah, it's a 4, right? ඉතින් එහෙම කියලා ඔයගොල්ලෝ අතාරින්න එපා. ඒක මම හැමදාම කියන දෙයක් තමයි read again reader ට අර කැමැති අකමැතිකම් වෙනස් වෙනවා. මම 4 out of 5 දුන්නට වෙන කෙනෙක් කියවලා ඒකට දෙන රේටින් එක සෑහෙන වෙනස් වෙන්න පුළුවන්. it depends, right? ඊළඟට මම කියුවේ වෙන මේක ගැන ගොඩක් අය දන්නේ නැහැ. Into the Uncut Grass මේක ලියලා තියෙන්නේ Trevor Noah. Trevor Noah කියන්නේ ගැන දන්න කට්ටිය දන්නවා. Trevor Noah කියන්නේ comedian කෙනෙක්. He's also a very good what do you call it? ගොඩක් එයාගේ talk shows තියෙනවා. මම හරිම ආසාවෙන් බලන කෙනෙක්. එයාගේ වීඩියෝස් මම ගොඩක් බලනවා. එයා daily talk show එකකින් අයින් වුණත් මම තාමත් බලනවා. So I read his Born a Crime as well. කියවලා නැති කට්ටිය ඒකත් කියවන්න. මේක Into the Uncut Grass, this is children's fiction. පොඩි චූටි පොතක්. එයා ලියලා තියෙන්නේ එයාගේ life එක, එයාගේ childhood එක මේවා කරලා. It's a really good read for both adults and kids. දෙගොල්ලන්ටම හොඳයි. Written based on himself, right? ඊළඟට මේකේ ගොඩක් highlight කරන දෙයක් තමයි why you need to how important it is for children to imagine things, like how long imagination can take you, right? How far it can take you. ඊළඟට මේක මම තාම කොහෙවත් දැකලා නැහැ book stores වල. ඔයගලන්ට ඕන නම් කියලා ගෙන්න ගන්න. Yeah, if you make requests, it will be made available in bookstores. So make, requests. Side note එකක් විදිහට මම දාන්න තියෙනවා Born a Crime කියලා නැති කට්ටිය කියවන්න කියලා. මගේ ගිය අවුරුද්දේ මම කියවපු පොත් වලින් one of the best reads that I had. මගේ ගිය අවුරුද්දම ගැන reading වල wrap up එක කරනකොටත් මම mention කරා Trevor Noahගේ Born a Crime as one of my best reads last year, right? හරි, ඊළඟට මම කියුවේ Mr. Salary by Sally Rooney. මේක මේ බොහොම පොඩි පොතක්. It was her as I heard, it's her first write up. Sally Rooneyගේ පළවෙනිම write up එක තමයි Mr. Salary කියන්නේ. ඒක short story එකක්. පොත බොහොම පොඩි. මම මේ ළඟදී සරසවි කැන්ඩි සරසවි එකේ දැක්කා. But I didn't like it much. මට ඒක එච්චරම දැනුනේ නැහැ. It could be my bad, right? Normal people උනත් මට Sally Rooneyගේ එච්චරම දැනුනේ. I know it could be my age and the type of books I've read so far in my life. I don't know, right? So don't ask me. Anyway, if you like it,
read, right? So ඊළඟට මම කියුවේ I told you this is going to be a long video. Letters to a Young Poet, මේක classic එකක්. රේන මරියා රිල්ක. මේක හරිම ලස්සනයි මේකේ prose because him as a young poet, how much he adores poetry, nature, and literature, and how literature helped his life, how it shaped his life කියන එක තමයි ගොඩාක්ම එයාගේ මේ පොතේ තියෙන්නේ. ඊළඟට මේකේ මේ contain වෙන්නේ letters written to one of his mentors. එයාගේ mentor කෙනෙක්ට ලියන මේ letters තමයි මේ හරිම ලස්සනයි මේ language එක. ගොඩාක් literature පැත්තට බර කෙනෙක් තමයි මේ letters to a young poet කියවන. මම කොහොමත් ඒක මේ penguin classic එකක්. I think if you are a classics lover, this is one of your reads. It's a 5 out of 5 stars. මං හිතන්නේ මේක සිංහල එක්කුත් තියෙනවා. මොකද මම මේ ගැන FB එකේ post කරපු වෙලාවේ සමහර කට්ටිය මේ ගැන දාලා තිබුණා සිංහල ටයිටල් එකකුත් එක්ක මම කියවලා නැහැ. මම හිතන්නේ අපේ ලියනගේ අමරකීර්ති සර් දාලා තිබුණා. මොකක් හරි දාලා තිබුණා සර්. අනේ සර් heart react එකක් දාලා තිබුණා. ඒ කියන්නේ සර් ඒ ගැන දන්නවා. right? කොහොම වුණත් මම කියවලා නැහැ. සිංහල එකක් ඇති මම දන්නේ. I actually don't know. So I read the English one. So those who are into reading classics, you can read this. ඊළඟට එනවා Suicide Notes by Michael Thomas Ford. මම මේ ගැන වෙනම වීඩියෝ එකක් කරා. මගේ yeah, the latest was that review එක බලුවේ නැති කට්ටිය බලන්න. මම හින්දා මේ ගැන ආයෙ දැන් කියන්නේ නැහැ. බැලුවේ නැති කට්ටිය බලන්න. මම ගොඩාක් ඒකේ ගොඩක් දේවල් point out කරනවා even for the writers. Even for the සිංහල novelists. සිංහලෙන් ගොඩක් ලියන අයට මම ඒක කියන්නේ මේ සිංහල කතුවරුන් ලංකාවේ කතුවරුන්ට මම ඒක රික්වෙස්ට් එකක් කරනවා ඒ හින්දා බලන්න බැලුවේ නැති අය. ඊළඟට මම කියුවේ On the Calculation of Volume by I really don't know how to pronounce this name. Swedish name එකක් Solveig Dahl, I think. My bad. I don't know. I need to learn how to pronounce it. I'm sorry. මේක ඊළඟට 2025 Booker Prize එකට short list වෙච්ච පොත් 6න් එකක් මේක. Genre wise ගත්තොත් මේක literary fiction. It's kind of very interesting. මොකද මේ concept එක මේකේ premise එක හරි 아무තු premise එකක්. It's a bit sci-fi too and literary fiction all together. දෙකම එකට තියෙනවා. මේකේ මේක එක පොතක් විතර මේකේ තව ගොඩක් පොත් තියෙනවා. On the Calculation of Volume මේක පළවෙනි එක short list වෙලා තියෙන්නේ. තව එක තියෙනවා කොටස්. කොහොමද මේ පළවෙනි එක මම කියවුවා. It's a different kind of a story and මම දාගෙන a bit similar to sci-fi as well, right? ඊළඟට මේකෙත් like you get bored in the middle, but that itself is what the author wants to emphasize. මේකත් ටිකක් අර perfection වගේ. හැබැයි on a personal note, perfection වලට වඩා මම මේකට කැමතියි. On the Calculation of Volume කියන එකට. මේකේ ගොඩක් themes cover කරනවා. feminism, individualism, ඒ වගේ ගොඩක් themes cover කරනවා. At the same time volume කියන්නේ මේකේ නම තමයි On the Calculation of Volume. මේකේ මේ volume කියන එක ලොකු රෝල් එකක් ප්ලේ කරනවා. volume කියන්නේ ශබ්දය කියන එක. ඉතින් මගේ රේටින් එක 4.5 out of 5. I told you I love a leopard skin hat. අර මම කියවපු හතරෙන් මම කැමතිම අරකට. ඒ හින්දා වෙන්නදී ඒකත් එක්ක කම්පෙයාර් වෙනවා පොඩ්ඩක්. right? ඊළඟට තව ඊළඟට මම කියුවේ Leaders Eat Last by Simon Sinek. This was a very good read. It's non-fiction. Those who are into the fields of HR, management, business administration, those who are into business and companies about, employee rights and blah, 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 all that, right? Sorry about that. Those who are into that, this is a very good read for you. මොකද මෙයා ලියලා තියෙන්නේ ගොඩක් එයා කියන්නේ එයා ගන්න examples
and stories are real life stories. සයිමන් සිනෙක් ඔගොල්ලෝ දන්නේ නැත්නම් අහලා නැත්නම් එයාගේ පොඩ්කාස්ට්ස් බලන්න. බොහොම හොඳ තින්ක කෙනෙක්. මං හිතන්නේ ලෝකේ මේ වෙනකොට ඉන්න හොඳම තින්ක කෙනෙක් විදිහට මම බිලීව් කරනවා සයිමන් සිනෙක්. His talk is really good. It motivates you. It's very logical, and he's very humane, right? ඉන්න බලන්න. ඊළඟට මගේ I've taken down the note. He's one of the finest minds in the world right now. So read, right? It's a 5 out of 5 stars. මම හිතන්නේ මම කියවපු එකම non fiction book එක ඒප්‍රිල් වල too bad. කමන්න එකක් හරි කියවුවනේ, right? So that's that. ඊළඟට අපි එනවා Hunchback. සූවිචිකාවා මේක බොහොම මේ important පොතක්. මොකද මේක නොවෙලා එකක්, right? You can read it in maybe one day. කොහොමත් Booker Prize long list එකේ තියෙනවා මේක. මේ writer the මේකේ ඉන්න main character එක is also a writer. At the same time, it's a female protagonist again. Pradhana Charitha, a female කෙනෙක්. She's a physically disadvantaged person. එයාට තියෙනවා myotubular myopathy කියන එක physically disabled කියන වචනේ අපි දැන් use කරන්නේ disadvantaged. එතකොට එයාට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. එයා hunchback කෙනෙක්. එයා මෙහෙ නැමිලා තියෙන්නේ. කොන්ද කුදුයි හොඳටම. ඒ ඇරෙන්න එයාට ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ඒ හින්දා එයාගේ spinal cord එකේ ප්‍රශ්න හින්දා. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ writer herself has myotubular myopathy. ඉතින් එයාගේ experience එකෙන් තමයි මේකේ protagonist එක create කරන්නේ. And the themes that she brings in the book, right? So she destabilizes the notions of what a physically disadvantaged person is capable of. කියන්නේ කද්දේකට කියන්නේ physically disadvantaged කට්ටිය ගොඩක් ඉන්නවනේ කියන්නේ. මේ මට ඇත්තටම සිංහල වචනයකට එන්නේ නැහැ මේ වෙලාවේ, right? මතක නැහැ මේ වෙලාවේ එන්නේ නැහැ. physically ප්‍රශ්න තියෙන අය ගොඩක් ඉන්නවා. ඒගොල්ලන්ට අපි හිතනවා සමහර දේවල් බෑ කියලා. කියන්නේ we have this privileged notion හරිද අපේ තියෙන අපිට physically අපි disadvantaged නැති මිනිස්සුන්ට තියෙනවා thought එක physically disadvantaged අයට අර්ග කරන්න බෑ මේක කරන්න බෑ කියලා අපි හිතනවා, right? We have created such a notion whereas they can, right? So ඒ වගේ things තමයි මේක කතා කරන්නේ. So she gives voice to the physically disadvantaged population in the world, and it's also about selective abortion. මම හිතන්නේ ලංකාවේ මීට හරියටම මාසෙකට වගේ කලින් මේ legislation එක ගෙනාවා. selective abortion legally accepted now, right? මේ වෙනකන් තිබ්බේ නැහැ. selective abortion කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නේ නැත්නම් හොයාගන්න. ඒ කියන්නේ ළමයෙක් උපදින්න කලින් දැන් ස්කෑන් කරන්න පුළුවන්. එතකොට ළමයාගේ මොනවා හරි physically ප්‍රශ්න තියෙනවා නම් I'm sorry there are some bugs. මේ physically ප්‍රශ්න තියෙනවා නම් abort කරන්න පුළුවන්, right? ඒ කියන්නේ physically ප්‍රශ්න තියෙනවද කියලා මේ ස්කෑන් කරලා බලලා තියෙනවා නම් parents ලා කැමති නම් abort කරන්න පුළුවන්. It's called selective abortion, right? ඒක ලංකාවේ legalize කරා මීට මාසෙකට වගේ කලින් thankfully, right? ඉතින් ඒ ගැනත් මේකේ කතා කරනවා. ඉතින් this is another very good read, but trust me it's gonna be a hell lot unsettling. හරි. හැබැයි ඒකම තමයි what the writer is trying to emphasize, right? කියන්නේ physically disadvantaged නොවන crowd එකට තේරෙන්නේ නැහැ physically disadvantaged අයගේ තියෙන ප්‍රශ්න මොනවද කියලා. හැබැයි එහෙම නොතේරුණාට අපි කියන්නේ මං කියන්නේ මම physically disadvantaged නෑ කියලා. මගෙත් I can't see well, right? I'm visually disadvantaged, right?
එතකොට අපි අපේ notion එක අපි කියන්නේ මේ physically disadvantage නැති crowd එක හදාගන්නවා notion එකක් මේ අරගොල්ලන්ට සමහර දේවල් බෑ කියලා, which is wrong, right? You should never judge. At the same time, trust me, if you are picking this up, it's gonna be hell of a lot unsettling than reading The Vegetarian. හන්කාන්ගේ vegetarian කියවනවට වඩා unsettling මේක. I don't know. To me, this is unsettling than that one. හැබැයි I never give up on books, right? I keep reading, right? හරි. අන්තිම එක. අන්තිම පොත 17th book that I read. This is The House Plant by Jeremy Ray. ජෙරමි රේ කියන්නේ theatrical performances කරන කෙනෙක්. එයාගේ පොඩි පොඩි පොත් ගොඩාක් තියෙනවා. එයාගේ ගන්න themes හරි අමුතුයි, හරි වෙනස් and very emotional, right? I loved this. මම මේක පැය දෙකකින් වගේ කියවලා ඉවර කරා. මේ පොත short story එකක්. මේක පොත කියන්නේ short story එකක්. පිටු තියෙන්නේ 22ක් වගේ e-book එක නම්. It's about nature and plants and those who love nature and ගොඩක් ඔය plants වලට එහෙම කැමති අය, gardening වලට කැමති අය මේ පොතට අනිවාර්යෙන් කැමති වෙනවා. මේක මේ translate කරන්න තරම් හොඳ පොතක්. කියන්නේ මේ on the go කියනවල චූටි කතාවක්. මේ මට පුළුවන් නම් මම translate කරලා දෙනවා. ඇත්තටම පුළුවන් කරන්න. මේ ඒ තරමට හොඳයි. කියන්නේ හරිම අපි නොහිතන පැත්තක් ගැන තියෙනවා. ඉතින් හරිම soothing vibe එකක් තියෙන්නේ. මගේ rating එක 5 out of 5 stars. So even though it's very simple, it has got a certain gravity to it. ඒ හින්දා කියවලා මේක ගොඩක් popular නැති පොතක්. හැබැයි I think this should be made popular. So කියවලා නැති අය කියවන්න. ඒ තමයි The House Plant ලියලා තියෙන්නේ ජෙරමි රේ. right? හරි. ඔය පොත් ටික තමයි මම කියුවේ. පොත් 17ක් ගැන මම ඔයගොල්ලන්ට කිව්වා. මේ වෙනකොට මේ පොත් 17න් 5ක් හෝ 6ක් මම හිතන්නේ 6ක් ගැන මම රිවීව් කරලා තියෙනවා මගේ channel එකේ. ඔයගොල්ලෝ බලන්න ගිහින් මම අර නිකං පොත් හොඳයි කියන්නේ නැහැ. මම ගොඩක් හිතලා මතලා තමයි කියන්නේ පොතක් recommend කරනවා නම් recommend කරන්නේ. මට මම කියවන හැම පොතක් ගැනම මම රිවීව් කරන්නේ නැහැ. හොඳ නම් තමයි ඔයගලන්ට ගේන්නේ. සහ මම පොත් ගැන කතා කරනකොට අපේ ප්‍රැක්ටිකල් ලයිෆ් එකට අදාළ වෙන මොනවාම හරි දෙයක් තියෙනවා මම ඒ ගැනත් කියනවා. තව කියන්නේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ එකට හා සම්බන්ධ වෙන රිලේට් වෙන මොනවා හරි තියෙනවා මම ඒවා ගැනත් highlight කරනවා. ඉතින් කියවන්න හොයාගෙන කියවලා නැති අය ඒ වගේම ඔයගලන්ට ලංකාවේ මේ වෙනකොට නැති පොත් මෙතන මම කීපයක්ම කිව්වා. ඔයගොල්ලෝ කැමති නම් online stores වලට කියලා bring it down so that others also can read. ඒ හින්දා මේ ඔයගොල්ලන්ගේ voice එක තමයි online book stores වලට ඕනේ ගෙන්න ගන්න පොත්. ඒ හින්දා කියලා ගෙන්න ගන්න import කරන අයගෙන්